හරි. ඉතින් අපි මේක ටිකක් දිගහැරලා බලමු. සමාගම් දෙකක් ගැන පොඩ්ඩක් හිතන්නකෝ. හරි. පළවෙනි සමාගමේ සේවකයෝ දවසට පැය 18ක් විතර වැඩ කරනවා. ආයතනයේ තියෙන හැම සතයක්ම ඉතුරු කරනවා. අමුද්‍රව්‍ය කිසිම දෙයක් අපතේ යවන්නේ නැහැ. ඒ කියන්නේ හරිම කාර්යබහුල මහන්සි වෙලා වැඩ කරන තැනක්. ඔව් හරියටම. යන්ත්‍ර සූත්‍ර උනත් උපරිම වේගයෙන් දුවන්නේ. හැබැයි මාර වැඩේ කියන්නේ අවුරුද්ද අන්තිමට ඒ සමාගම බංකොලොත් වෙනවා. ඇත්තටම අර එච්චර මහන්සි වෙලත් දැන් දෙවෙනි සමාගම දිහා බලන්න. ඒ අය දවසට වැඩ කරන්නේ පැය 6යි. සමහර වෙලාවට වැඩ වර්ධිනවා, අමුද්‍රව්‍ය නාස්ති වෙනවා. හැබැයි අවුරුද්ද අන්තිමේදී යාලා ඩොලර් බිලියන ගණනක අධිරාජ්‍යයක් ගොඩනගනවා. එතන ලොකු වෙනසක් තියලා නේද? කොහොමද එහෙම වෙන්නේ? ඒකට හේතුව තමයි අර පළවෙනි සමාගම ඉතාමත් කාර්යක්ෂමයි. හැබැයි දෙවෙනි සමාගම තමයි සඵලදායී උන්නේ. ඒක මාර වැදගත් පොයින්ට් එකක්. ගොඩකයි මේ දෙක පටල ගන්නවා. අන්න ඒකයි. අද අපි මේ සාකච්ඡා කරන්නේ අන්න ඒ වෙනස තේරුම් ගන්න. අද අපේ මූලාශ්‍රවල තියෙන්නේ ව්‍යාපාරික කළමනාකරණයේ මූලික සංකල්ප සහ න්‍යායන්. හැබැයි අපි මේවා නිකම්ම කටපාඩම් කරන්න යන්නේ නැහැ. මේවා නිකම්ම පොත්වල තියෙන දේවල් නෙවෙයි. කළමනාකරණය කියන්නේ විධායක නිලධාරීන්ට විතරක් ආදාළ දෙයක් නෙවෙයිනේ. ඇත්තටම නැහැ. මේ තොරතුරු සාගරය මැද අපි අපේ එදිනදා ජීවිතය, මුදල්, කාලය හරියට මෙහෙවන්නේ කොහොමද කියන එකයි අද අපි මේ හොයා බලන්න යන්නේ. ඉතින් ඔබ අර මුලින්ම කියපු උදාහරණයෙන් කළමනාකරණයේ තියෙන ලොකුම ගැටලුවක් මතු කළා. මොකක්ද ඒ? ගොඩක් අය හිතන්නේ දවස පුරාම දාඩිය දාගෙන මහන්සි වෙලා වැඩ කරන එක තමයි සාර්ථකත්වය කියලා. අපිට පොඩි කාලේ ඉඳන්ම උගන්නලත් තින්නේ එහෙමනේ. හරියටම. නමුත් කළමනාකරණය කියන එක ඊට වඩා ගොඩක් ගැඹුරුයි. අපේ මූලාශ්‍රවල මේකට ඉතාමත් ප්‍රසිද්ධ නිර්වචනයක් තියෙනවා. මේරි පාකර් ෆුලට් කියන විද්වත තමයි මේක කියන්නේ. ඇය මොකද්ද කියන්නේ? ඇය කියනවා කළමනාකරණය කියන්නේ අන් අය සමග සහ අන් අය ලවා වැඩ කරවා ගැනීමේ කලාව කියලා. කලාවක්. ඒ කියන්නේ නිකම් අණ දෙනවා වගේ දෙයක් නෙවෙයි. ඔව්. අණ දෙනවට වඩා ඒක කලාවක්. හැබැයි රොබර්ට් ක්‍රීට්නා කියන විද්වතා මීට වඩා ප්‍රායෝගික පැත්තක් පෙන්නනවා. ඒ කොහොමද? ඔහුට අනුව මේ කළමනාකරණය සිද්ධ වෙන්නේ නිකම්ම නෙවෙයි. ගතික ව්‍යාපාර පරිසරයක් ඇතුලේ. ගතික පරිසරයක් කිව්වේ? අර නිතරම වෙනස් වෙනවා කියන එකද? අන්න හරි. කිසිම දෙයක් එකතැන තියෙන්නේ නැහනේ. ආර්ථිකය, තාක්ෂණය, මිනිසුන්ගේ රුචිකත්වයන් නිතරම වෙනස් වෙනවා. අද තියෙන ට්‍රෙන්ඩ් එක නෙවෙයිනේ හෙට තියෙන්නේ. හරියටම. අන්න ඒ වගේ කලබලකාරී ලෝකයක් ඇතුලේ තමන්ගේ අරමුණකට යන එක තමයි නියම කළමනාකරණය කියන්නේ. අර ගතික පරිසරය කියන කාරණාව ඇත්තටම වැදගත්. මොකද ආයතනයකට සම්පත් ගොඩක් තියෙන්න පුළුවන් නේ. අපේ සටහන් වල තියෙනවා ඔර M අකුරෙන් පටන් ගන්න සම්පත් 7ක් ගැන. අර 7Ms කියන්නේ. මානව සම්පත්, වෙළඳපොළ, මුදල්, කාලය, ද්‍රව්‍ය, යන්ත්‍ර සූත්‍ර සහ ක්‍රමවේද. අන්න ඒ ටික. ඉතින් මේ ඔක්කොම එක තැනකට ගෙනාවා කියලා ඉබේම ව්‍යාපාරයක් සාර්ථක වෙන්නේ නැහෙනි. කොහෙත්ම නැහැ. නිකන් හිටන්නකෝ හරියට හොඩම එලවලුයි 3-5යි කුස්සියට ගෙනාවා කියලා ඉඹේ රසවත් කෑමක් හැදෙන්නේ නෑ වගේ. ඒකනම් නියම උදාහරණේ. එතනදි තමයි කෝකියාගේ කලමනාකරණය උන වෙන්නේ. අන්න එතනදි තමයි අර අපි මුලින්ම කතා කරපු කාරණාවට අපි ආයෙමත් එන්නේ. අර සඵලදායීතාවය, ඒ කියන්නේ effectiveness, අනිත් එක කාර්යක්ෂමතාවය, ඒ කියන්නේ efficiency. මේ දෙකේ වෙනස මාර වැදගත්. මේක පැහැදිලි කරන්න මම අපූර්ව උපමාවක් පාවිච්චි කරන්නම්කෝ. කාර්යක්ෂමතාවය කියන්නේ හරියට වාහනයක් ඉතා වේගයෙන් ලීටරයකට කිලෝමීටර් ගොඩක් දුර ධාවනය කරනවා වගේ. හරි. තෙල් වැඩ කරනවා, එන්ජින්ම හොඳයි. අපි හිතමු අපි කොළඹ ඉඳන් මහනුවරට යන්න පිටත් වෙනවා කියලා. අපේ වාහනේ ඉතාම කාර්යක්ෂමයි. මාර ස්පීඩ්. හැබැයි අපි යන්නේ ගාල්ල පාරේ නම්. අන්න එතන තමයි සඵලදායීතාවය නැති වෙන්නේ. හරියටම කොච්චර කාර්යක්ෂම වුණත් වැඩක් නැහනේ අපි යන්නේ වැරදි ගමනාන්තයකට නම්. සඵලදායීතාවය කියන්නේ නිවැරදි දේ කිරීම. එහෙමත් නැත්නම් හරි ගමනාන්තය තෝර ගැනීම. ගාල්ල පාරේ කොච්චර කාර්යක්ෂමව ගියත් වැඩක් නැහැ යන්න ඕනේ නුවරට නම්. ඒ කියන්නේ වාහනේ කොච්චර හොඳ වුණත් අරමුණ වැරදි නම් වැඩක් නැහැ. අන්න ඒකයි. කළමනාකරණයේදී කාර්යක්ෂමතාවය කියන්නේ නිවැරදි ලෙස වැඩේ කරන එක. ඒ කියන්නේ සම්පත් නාස්තිය අවම කරලා උපරිම නිමූමක් ගන්න එක. අර පළවෙනි සමාගම කලාව වගේ සතේටම ඉතුරු කළා. හරියටම. හැබැයි මේ නිමූම වෙළඳ පොළට ආදාළ නැත්තම් ඒකෙන් වැඩක් නැහැ. අපේ මූලාශ්‍රවල ඉතා පැහැදිලිව කියනවා සාර්ථක කළමනාකරුවෙක් කියන්නේ මේ දෙකම බැලන්ස් කරන කෙනෙක් කියලා. ඒ කියන්නේ බැලන්ස් එකක් ඕනේ. නිවැරදි ඉලක්කය තෝරගෙන ඒක අවම පිරිවේකින් කරන්න ඕනේ.
මේ දෙකම හරියට සිද්ධ වෙනකොට තමයි ආයතනයක ඵලදායීතාවය, ඒ කියන්නේ ප්‍රොඩක්ටිවිටි එක උපරිම වෙන්නේ. ඉතින් එහෙම බලද්දී ආයතනයේ කොයි කියන නිවර්දී ඉලක්කයට මෙහෙවන එක හරියටම සිද්ධ වෙන්නේ කොහොමද? මේක නිකම්ම වාසනාවට සිදුවෙන දෙයක් නෙවෙයිනේ. ඔහෙත්ම නැහැ. ඒක ඇතුලේ පැහැදිලි යාන්ත්‍රණයක් තියෙනවා. නිවිලු නොකඩවා කැරකින චක්‍රයක්ලු. ඔව්, සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම සහ පාලනය තමයි ඒ කුළුණු හතර. මේකේ මුල්ම පියවර දෙක ගැන බැලුවොත් මට පැහැදිලි සැලසුම්කරණය කියන්නේ අපි යන්නේ කොහෙද කියලා තීරණය කරලා සිතියමක් හදාගන්න එක. අර නුවර යනවා වගේ. අන්න හරි. ඊළඟට සංවිධානකරණය කියන්නේ ඒ ගමනට අවශ්‍ය සම්පත් ටික, ඒ කියන්නේ සල්ලි, මිනිස්සු වෙන් කරන එක, වාහනේට තෙල් ගහන එක වගේ. ඔව්, සම්පත් ලෑස්ති කරගන්න එක. මට මේ පියවර දෙක හොඳටම තේරෙනවා. හැබැයි අර තුන්වෙනි කුළුණු විදියට තියෙන මෙහෙයවීම කියන එක ටිකක් වියුක්තයි නේද? ඔව්. ඇයි එහෙම හිතන්නේ? ඒ කියන්නේ නිකම්ම උදේට අවිත් සේවකේන්ද කතාවක් පවත්වල උනන්දු කරන එකද? ඒ වගේ දෙයක් කොහොමද මේ වගේ ක්‍රියාවලියකට ඇතුළත් කරන්නේ? ඒක ඊටමත් හොඳ ප්‍රශ්නයක්. ගොඩක් අය හිතන්නේ නායකත්වය කියන්නේ හුදෙක් පෞරුෂ ලක්ෂණයක් කියලා. නිකම් චරිතයේ තියෙන ගතියක් කියලා. ඕනේ සමහර උපතින්ම නායකයෝ කියන්නේ. හැබැයි ව්‍යාපාර කළමනාකරණයේදී මෙහෙයවීම කියන්නේ ඊට වඩා ක්‍රමානුකූල දෙයක්. සැලස්මක් හැදුවට සම්පත් බෙදලා දුන්නට මිනිස්සු යන්ත්‍ර වගේ වැඩ කරන්නේ නැහනේ. ඒක ඇත්ත. මිනිසුන්ට ප්‍රශ්න තියෙනවා, කම්මැලි හිතනවා. අන්න ඒකයි. සේවකයන්ගේ පෞද්ගලික ඉලක්ක සහ ආයතනයේ ඉලක්ක එකම දිශාවකට ගමන් කරවීම තමයි මේ මෙහෙයවීමෙන් කරන්නේ. ඒ කියන්නේ යාලටත් මේකෙන් වැඩක් තියෙනවා කියලා දැනෙන්න ඕනේ. ඕ sannivedanaya කිරීම, ගැටුම් निराකරණය කිරීම සහ ඔවුන්ව අභිප්‍රේරණය කිරීම තමයි මෙතනදි වෙන්නේ. මේක ඇත්තටම විද්‍යාවකට වඩා කලාවක්. අර මුලින් කිව්ව කලාව. ඕ මිනිසුන්ගේ මනෝවිද්‍යාව තේරුම් අරගෙන ඔවුන්ගෙන් උපරිමය ලබා ගැනීමයි එතනදි සිද්ධ වෙන්නේ. හරි. එතකොට හතරවෙනි කුළුණ. මෙන්න මෙතනදී තමයි මේ සංවාදය ඇත්තටම රසවත් වෙන්නේ මට නම්. එයි හතරවෙනි කුළුණ තමයි පාලනය. මම දන්නවා ගොඩක් අයට ඔය පාලනය නැත්නම් කන්ට්‍රෝලින් කියන වචනේ ඇහෙනකොටම හිතෙන්නේ බෙල්ල මිරිකාගෙන වැඩ ගන්න මැනේජර් කෙනෙක් ගැන. ඔව් ගොඩක් අයට එහෙම තමයි හිතෙන්නේ. හැම වෙලේම අපි කම්පියුටර් එකේ ස්ක්‍රීන් එක දිහා බලන ඉන්න, අපි කරන්නේ හැමදේම සැකෙන් බලන අර මයික්‍රෝ මැනේජ් කරන සංස්කෘතියක් නේද ඔය පාලනය කියන්නේ. ඇත්තට මේක ලොකු වැරදි වැටහීමක්. මූලාශ්‍රවල පාලනයේ අර්ථකථනය කරන්නේ එහෙම ආධිපත්‍ය පැතිරවීමක් විදියට කොහෙත්ම නෙවෙයි. එහෙනම් මේකෙන් මොකක්ද අදහස් කරන්නේ? පාලනය කියන්නේ හිරගෙදරක මුරකාරයෙක් කරන කාර්ය නෙවෙයි. ඒක හරියට නිකම් හිතන්නකෝ කාමරයක වායු සමීකරණයක තියෙන තර්මෝස්ටැට් එක. නැත්තම් උෂ්ණත්ව පාලකය වගේ දෙයක්. ඒ උපමාව පැහැදිලි කරන්න පුළුවන්ද? මෙහෙමයි. අපි උෂ්ණත්වය අංශක 24ට සලසුම් කරනවා නේද? ඔව්. කාමරයේ රස්නේ වෙලා අංශක 28ට ගියොත් අර පාලකයා මගින් මොකද කරන්නේ? ආයමත් ඒක 24ක ගෙනවා. ඒ කියන්නේ ගානෙට තියාගන්නවා. හරියටම. කළමනාකරණයේදීත් පාලනය කියන්නේ අන්න ඒකයි. අපේක්ෂිත තත්වය, ඒ කියන්නේ සලස්ම සහ දැනට පවතින තත්වය අතර පරතරය මැර බලලා අවශ්‍ය නිවැරදි කිරීමේ පියවර ගන්න එකයි. ඒ කියන්නේ අපි යන්න ඕනේ ටාගට් එකට වඩා පල්ලෙහාට ගියොත් ඒක හදන එක. ඕ සැලසුම් කලාට වඩා නිෂ්පාදනය අඩු නම් ඊට හේතුව හොයාගෙන ඊළඟ මාසේ ඒක හදාගන්න එකයි පාලනය කියන්නේ. ඒක නිරන්තර මඟ පෙන්වීමක් මිසක් දඬුවම් දීමක් නෙවෙයි. ඒක නම් හරිම අපූර්ව පැහැදිලි කිරීමක්. එතකොට මේ කුළුණු හතරම එකවර ක්‍රියාත්මක කරන කෙනා තමයි කළමනාකරුවා. ඔව් ඒ ඔක්කොම කරන්නේ යා තමයි. හැබැයි මට හිතෙන විදිහට මේක එක මිනිසෙකුට කරන්න පුළුවන් ලේසි වැඩක් නෙවෙයි. මොකද එකවර විවිධ චරිත රංගපාන්න යාට සිද්ධ වෙනවා. අනිවාර්යෙන් මේක ලොකු අභියෝගයක්. අපේ මූලාශ්‍රවල හෙන්රි මින්ස්බර්ග්ගේ න්‍යායක් ගැන සඳහන් වෙනවා. මින්ස්බර්ග් පෙන්වා දෙනවා කළමනාකරුවෙකුට උපභූමිකා 10ක් තියෙනවා කියලා. ඔව් රෝල්ස් 10ක් ගැන එයා කතා කරනවා. මට මේක ඇහෙද්දි මතක් වුණේ අද සන්ධ්වනි වාදක කණ්ඩායමක. ඒ කියන්නේ ඕකෙස්ට්‍රා එකක මෙහෙයවන්නෙක් ඉන්නේ. අර කණ්ඩක්තර කෙනෙක්. ඔව් අර පොලු කෑල්ලක් අරන් ඉස්සරහා ඉන්නේ. අන්න එයා වගේ. එක වෙලාවකට වයලින් දිහා බලලා සංඥා දෙනවා, තව වෙලාවකට පියානෝව පාලනය කරනවා. හැබැයි මේ භූමිකා 10ම නිකම්ම කටපාඩම් කරනවට වඩා මට දැනගන්න ඕනේ මේවා එකිනෙකට ගැටෙන්නේ නැතුව බැලන්ස් කරන්නේ කොහොමද කියන එකයි. ඒක හොඳ ප්‍රශ්නයක්. මින්ස්බර්ග් මේ රෝල්ස් 10 ප්‍රධාන කාණ්ඩ 3කට බෙදනවා. මොනවද ඒ කාණ්ඩ 3? අන්තර්පොත්ගල, තොරතුරු සහ තීරණ භූමිකාවන් විදිහට. ඉන්ටර්පර්සනල්, ඉන්ෆර්මේෂනල්, ඩිසිෂනල්. මේක නිකම්ම ලයිස්තුවක් නෙවෙයි. අපි කළමනාකරුවෙකුගේ සාමාන්‍ය දවසක් දිහා බැලුවොත්
මේක හොඳට තේරෙනවා. හරි. අපි උදේ ඉඳන් බලමුකෝ. උදේ කාර්යාලයට ආපු ගමන් ඔහුට සිද්ධ වෙනවා නායකයා, ඒ කියන්නේ ලීඩර් විදිහට සහ ආයතන ප්‍රධානිය විදිහට සේවකයන්ව දිරිමත් කරන්න, ලියකිවිලි වලට අත්සන් කරන්න. අර good morning කියලා ડોකියුමන්ට්ස් පාස් කරන වෙලාව. ඔව්, අන්නේ වෙලාව තමයි අන්තර පුද්ගල භූමිකාව. ඊට පස්සේ දවල් වෙද්දිත් හදිස්සියම යන්ත්‍රයක් කැඩෙනෝ නැත්නම් සේවකයෝ දෙන්නෙක් රණ්ඩු වෙනවා. අන්න එතකොට ප්‍රශ්නයක්. ඔව්. අන්න එතකොට ඔහුට බාධා පාමනය කරන්නයි. ඒ කියන්නේ disturbance handler කියන තීරණ භූමිකාවට මාරු වෙන්න වෙනවා. එකපාරටම රෝල් එක මාරු වෙනවා. හරියටම. ඊට පස්සේ හවසට ඔහු බාහිර ලෝකයක ගනුදෙනු කරද්දී මාධ්‍ය ප්‍රකාශක විදිහට එහෙමත් නැත්නම් සම්බන්ධතා පවත්වන්නා විදිහට කටයුතු කරනවා. ඒක අර තොරතුරු භූමිකාවක්. ඉතින් මෙතන තියෙන ලොකුම අභියෝගය තමයි මේ භූමිකාවන් මතන තියෙන කැටම ඔබාර කියපු කන්ඩක්ටර්ගේ උපමාවටම ගියොත්. ඔව්, එතන මොකද්ද වෙන්නේ? මෙතන තියෙන අමාරුම දේ තමයි කලමනාකරුවෙකුට තමන්ගේ අතින් වයලිනය වාදනය කරන්න බැරි වීම. අන්න හරිය සංගීතයේ මෙහෙයවන්න විතරයි ඕනේ. යා කණ්ඩායම කෙනෙක්ගෙන් වයලිනය උදුරගෙන ගහන්න ගියොත් මුළු සංගීතයම කඩාගෙන වැටෙනවා. සමහර වෙලාවට කලමනාකරුවෙකුට ව්‍යවසායකයා විදිහට අලුත් වෙනස්කම් කරන්න ඕනේ වෙනවා. හැබැයි ඒ වෙලාවෙම අර ප්‍රශ්න විසඳන්නත් වෙනවා. මේ චරිත දෙක අතර ලොකු ආතතියක් තියෙනවා නේද? අනිවාර්යයෙන්ම ලොකු ආතතියක් තියෙනවා. අනේ ආතතිය කලමනාකරණය කරගන්න එක තමයි නියම දක්ෂතාවය. හැබැයි මතක තියාගන්න ආයතනයක ඉන්න හැම මැනේජර් කෙනෙක්ම මේ භූමිකාවන් 10ම එකම ප්‍රමාණයකින් කරන්නේ නැහැ. ඒ කියන්නේ තන්නතුර අනුව ඒක වෙනස් වෙනවද? ඔව්, ඒක තීරණය වෙන්නේ ඔවුන් ඉන්න ධූරාවලි මට්ටම අනුව. අපේ මූලාශ්‍ර පැහැදිලි කරනවා මට්ටම් 3ක් තියෙනවා කියලා. මොනවද මේ මට්ටම් 3? සමස්ත ආයතනයේම මෙහෙයවන අග්‍ර මට්ටම. ඒ කියන්නේ top management, ඊළඟට අංශ ප්‍රධානින් ඉන්න මධ්‍ය මට්ටම සහ සේවකයන් එක්ක ඍජුව වැඩ කරන පළමු පෙළ. නැත්නම් first line මට්ටම. අර සුපර්වයිසර්ලා වගේ අය ඉන්නේ ෆස්ට් ලයින් එකේ. ඔව්, රොබර්ට් එල් කාර්ට්ස් කියන විද්වතා බොහොම පැහැදිලිව පෙන්වා දෙනවා මේ මට්ටම් වලට අවශ්‍ය කුසලතාවයන් වෙනස් වෙනවා කියලා. ඔව්, කාර්ඩ්ස්ගේ න්‍යාය නම් ඇත්තටම ඇස්සරවන එකත්. ඔහු කියනවා කුසලතා 3ක් තියෙනවා කියලා. සංකල්පනාත්මක කුසලතා, මානව කුසලතා සහ තාක්ෂණික කුසලතා. ඔව්, මේ තුනේ වෙනස ගොඩක් අය දන්නේ නැහැ. මෙතනදී තාක්ෂණික කුසලතා කියන්නේ තමන්ගේ විෂය ගැන තියෙන දැනුම. ඒ කියන්නේ පරිගණක කේතනය, යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම වගේ දේවල්. මේවා වැඩියෙන්ම ඕනේ පළමු පෙළ කළමනාකරුවන්ට. මොකද එයාලා තමයි වැඩ කරන මිනිස්සු එක කෙලින්ම ඉන්නේ. ඔව්, ඊළඟට මානව කුසලතා. එමත් නැත්නම් මිනිස්සු එක්ක සුහදව වැඩ කිරීමේ හැකියාව මේක සෑම මට්ටමකටම එක සමානව ඕනලු. ඕ මිනිස්සු එක ගනුදෙනු කරන්න හැමෝම දැනගන්න ඕනේනේ. හැබැයි ඉහළට යන්න අග්‍ර මට්ටමේ කළමනාකරුවන්ට වැඩියෙන්ම ඕන වෙන්නේ සංකල්පනාත්මක කුසලතා. ඒ කියන්නේ සමස්තය දැකීමේ හැකියාව සහ දුරදක්නා නුවණ. හරියටම අර බිග් පික්චර් එක දකින්න ඕනේ. ඉතින් මට මෙතනදී ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. අහන්න බලන්න. අපි හිතමු ආපර ශාලාවක ඉඳුව ඉතාමත් දක්ෂ කෝකියෙක්. ඔහුට පුදුම තාක්ෂණික කුසලතාවයක් තියෙන්නේ. කෑම හදන්න ඔහුට වඩා දක්ෂයෙක් මුළු රෙස්ටුරන්ට් එකේම නැහැ. හරි පිං. ඉතින් ආයතනයේ අයිතිකාරයෝ තීරණය කරනවා මෙයා තමයි දක්ෂම කෙනා. අපි ඔහුට උසස් වීමක් දීලා මුළු ආපන ශාලාවෙම ප්‍රධාන කළමනාකරු කරමු කියලා. හැබැයි මාසකින් ආපන ශාලාව බංකොලොත් වෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඔර සංසිද්ධියට ව්‍යාපාර ලෝකයේ කියන්නේ පීඨ මූලධර්මය නැත්නම් පීඨ ප්‍රින්සිපල් කියලා. ඒ කියන්නේ එකට වෙනම නමකුත් තියෙනවා. ඔව්, දක්ෂම සේවකයා කියන්නේ කවදාවත් හොඳම කළමනාකරුවා නෙවෙයි. ඔබ ඔය කියපු කෝකියා ලුණු කපන්න රසට කෑම හදන්න දන්නෝ. ඒක තාක්ෂණික කුසලතාවයක්. ඔව්, එයාගේ ටෙක්නිකල් ස්කිල් එක සුපිරිනේ. හැබැයි කළමනාකරුවෙක් වුණාම ඔහුට ලුණු කප ඉන්න බෑ. ඔහුට සිද්ධ වෙනවා අනිත් කෝකියන්ගේ මානසිකත්වය පාලනය කරන්න, පාරිභෝගිකයන්ගේ පැමිණිලි විසඳන්න. අන්න ඒකට ඕනේ මානව කුසලතා. අර කස්ටමර්ස්ලා එක්ක කතා කරන හැටි. ඔව්, ඒ විතරක් නෙවෙයි. ඉදිරි අවුරුදු 5ේදී කෑම වට්ටෝරු කොහොමද වෙනස් වෙන්නේ? තරඟකරුවන්ට වඩා අපි ඉස්සරහට යන්නේ කොහොමද කියලා සමස්ත වෙළඳපොළම දකින්න ඕනේ. ඒකට තමයි සංකල්පනාත්මක කුසලතා කියන්නේ. කරනමට වඩා මොලයෙන් මුළු පද්ධතියම දකින්න එකයි වැදගත් වෙන්නේ. අනිවාර්යයෙන්ම. එතකොට ඉහළ මට්ටමේ කළමනාකරුවෙකුගේ මේ සංකල්පනාත්මක කුසලතාවය උරගා බලන ප්‍රධානතම අවස්ථාව මොකක්ද? මම හිතන්නේ ඒ තමයි අර ගතික පරිසරය ඇතුලේ නිවැරදි තීරණ ගැනීම. ඔව්, තීරණ ගැනීම තමයි කළමනාකරුවෙකුගේ ලොකුම අභියෝගය. අපේ මූලාශ්‍රවල අවසාන කොටස වෙන්ගලා තියෙන්නේ මේ ක්‍රමානුකූල තීරණ ගැනීමේ ක්‍රියාවලියට. ඔවුන් ගැටලුවක් නිර්වචනය කරන්නේ අපේක්ෂිත තත්වයක් පවතින තත්වයක් අතර වෙනසක් විදිහට. ඒ කියන්නේ අපි ඉන්න තැනයි යන්න ඕන තැනයි අතර ગેප් එක. අන්න හරි. ඊට පස්සේ තීරණ ගන්න පියවර 8ක් తీරවා කියලා පෙන්වා දෙනවා. මොනවාද පියවර 8?
ගැටලුව හඳුනා ගැනීම, විශ්ලේෂණය කිරීම, විකල්ප විසඳුම් ගොඩනැගීම, ඒවා ඇගීම, හොඳම විකල්පය තේරීම, සැලැස්මක් සෑදීම, ක්‍රියාත්මක කිරීම සහ අවසානයේ ප්‍රතිපෝෂණය ලබා ගැනීම. ඒක ටිකක් දිග්ග ප්‍රොසෙස් එකක් නේද? ඔව්. මට මෙතනදී ප්‍රායෝගික පැතිකඩ ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නිකන් හිතන්නකෝ ආයතනයක විකුණුම එකපාරටම පහළ වැටෙනවා. වහාම විසඳුමක් ඕනි. හරි. ඉතින් ගැටලුවක් ආපු ගමන් විසඳුමක් දෙනවා වෙනුවට ඇයි අපි මේ විකල්ප විසඳුම් ගණනාවක් ගොඩනැගීම සහ ඒවා එකිනෙක ඇගීම සඳහා මෙච්චර කාලයක් නාස්ති කරන්නේ? තරඟකාරී ව්‍යාපාර ලෝකයේදී ඉක්මන් තීරණ ගැනීම නේද වැදගත්? ඒක ගොඩක් අයට හිතෙන දෙයක්. මේකෙන් වෙන්නේ වැඩේ පරක්කු වෙන එක කියලා. ඔව්, වෙලාව කනවා වගේනේ. හැබැයි අපි මේක පුළුල් චිත්‍රයට සම්බන්ධ කළහොත් අපිට පේනවා ලොකු සත්‍යයක්. ඉක්මන් තීරණයක් කියන්නේ හැම වෙලේම නිවැරදි තීරණයක් නෙවෙයි. මනසට එන පළවෙනි විසඳුම ගොඩක් වෙලාවට කෙටි කාලින පැලස්තරයක් විතරයි. පැලස්තර විසඳුම්. ඔව්, විකුණුම් අඩු වුණා නම් මිල අඩු කරමු කියන එක තමයි ඉක්මන්ම විසඳුම. හැබැයි ඒකින් වෙන්නේ ආයතනය තවත් පාඩු ලබන එක. අර පියවර 8ේදී විකල්ප ඇගීම කොච්චර වැදගත්ද කියනවනම් මූලාශ්‍රය පෙන්වා දෙනවා අපි ප්‍රධාන කෝණ 4කිනේ විකල්ප දිහා බලන්න ඕනේ කියලා. මොනවද ඒ කෝණ 4? පළමුවන්න මේක ප්‍රායෝගිකව පිළිගත හැකිද? දෙවන්න මෙහි පිරිවැය ආයතනයට දැරිය හැකිද? තුන්වන්න එය නීති අනුකූලද? සහ හතරවන්න එය සදාචාරාත්මකද කියන එක. අම්මෝ ඒක නම් මාර වැඩගත්. ඒ කියන්නේ අපි ඉක්මන් වෙලා පළමු විසඳුම ක්‍රියාත්මක කළොත් සමහර වෙලාවට ඒක ලාභදායී වෙන්න පුළුවන්. හැබැයි නීති විරෝධී වෙන්න පුළුවන්. ඔව්, එහෙම වුණොත් කම්පැනියම වහන්න වෙනවා. නැත්තම් ප්‍රායෝගික වෙන්න පුළුවන්. හැබැයි ආයතනයේ සදාචාරයට පටහැනි වෙන්න පුළුවන් නේද? හරියටම. විකල්ප ගොඩනැගීම සහ ඇගීම මගින් කරන්නේ අන්න ඒ දැවැන්ත අවදානම අවම කරන එකයි. තීරණයක් ගන්න කලින් ඒකේ ප්‍රතිවිපාක අංශක 360ම දකින්න එක කාලය නාස්ති කිරීමක් නෙවෙයි. ඒ කියන්නේ ඒක අනාගත ව්‍යසනයක් වළක්වා ගැනීමක්. අන්න ඒකයි. මේ නිසා තමයි අර අපි කලින් කතා කරපු සමස්තය දකින සංකල්පනාත්මක කුසලතාවය තීරණ ගැනීමේදී මේ තරම් තීරණාත්මක වෙන්නේ. පැහැදිලි. ඉතින් අපි මේ අපි සංවාදයේ අවසානයේට ඇවිත් ඉන්නේ. අද අපි මේ සාකච්ඡා කළේ නිකම්ම පොත්වල තියෙන න්‍යායන් ටිකක් නෙවෙයි කියන එක සවන් දෙන ඕනෑම කෙනෙකුට දැන් පැහැදිලි ඇති. ඔව්. මේවා ඇත්තටම අපේ ජීවිතයට ගොඩක් සමීප දේවල්. අනිවාර්යයෙන්ම කලමනාකරණය කියන්නේ අපේ පෞද්ගලික ඉලක්ක, අපේ කාලය, අපේ අතේ තියෙන මුදල් ඵලදායීව මෙහෙයවීම සඳහා තියෙන ප්‍රායෝගික මෙවලම් කට්ටලයක්. කාර්යක්ෂමතාවයේ සඵලදායීතාවයේ අතර වෙනස අවබෝධ කර ගැනීමම අපේ ජීවිත කොච්චර වෙනස් කරනවද? ඔව්, වැරදි දේවල් වේගෙන් කරන වෙනක් නෑ. හරියටම. අපි යන්න ඕනේ හරි ගමනාන්තයට කියන එක අපි හැමෝම මතක තියාගන්න ඕනේ. අපි එක එක්කෙනා අපේ ජීවිතේ නැමැති ආයතනයේ ප්‍රධානියා විදිහට අපේ සැලසුම් සහ තීරණ ගැනීම ගැන මීට වඩා පුළුල්ව හිතන්න ඕනේ. ඒ වගේම මේ තීරණ ගන්නකොට Tamange අතේ තියෙන භූමිකාව මොකක්ද කියන එකත් ඒ මොහොතට අවශ්‍ය මානව හෝ සංකල්පනාත්මක කුසලතාවය මොකක්ද කියන එකත් තේරුම් ගන්න එක ඊටාම වැදගත්. මේ ඔක්කොම දේවල් ගැන හිතනකොට මට පොඩි අදහසක් ආවා. මේ මූලාශ්‍රවල කොහෙවත් නැති හැබැයි මගේ හිතට ආපු අලුත්ම සිතුවිල්ලක්. මං කැමතියි ඒක ඔබත් එක්ක බෙදා ගන්න. මොකක්ද ඒ සිතුවිල්ල? අපි කතා කළා රොබර්ට් කාට්ස්ගේ න්‍යායයට අනුව පහළ මට්ටම් වලදී තාක්ෂණික කුසලතාව ගොඩක් අවශ්‍ය වෙනවා කියලා. අර ටෙක්නිකල් ස්කිල්ස්. ඔව්, කෝකියාගේ උදාහරණය වගේ. හැබැයි අපි දැන් මේ ගමන් කරමින් ඉන්න කෘතිම බුද්ධිය. ඒ කියන්නේ AI යුගය ගැන ටිකක් හිතන්නකෝ. ඒක ලොකු පෙරලියක් කරමින් ඉන්නවා. අනාගතයේදී පරිගණක කේතනය කරන එක, දත්ත විශ්ලේෂණය කරන එක, යන්ත්‍ර ක්‍රියාත්මක කරන එක සම්පූර්ණයෙන්ම AI සහ ඇල්ගොරිතම් විසින් පවරා ගනිවි නේද? ඔව්, ඒක දැනටමත් සිද්ධ වෙනවා. එහෙම වුණොත් අනාගතයේ කලමනාකාරයෙකුට තවදුරටත් මේ තාක්ෂණික කුසලතා ඉගෙන ගන්න එක අවශ්‍ය වේවිද? ඔව්, ඒක මාර ප්‍රශ්නයක් තමයි. සමහර විට අනාගතයේ කලමනාකාරයෙකුගේ සාර්ථකත්වය 100%ක්ම රඳා පවතින්නේ මිනිසුන් සමග ගනුදෙනු කරන අර මානව කුසලතා සහ සමස්තය දකින සංකල්පනාත්මක කුසලතා මත පමණක්ම වේවි. අන්න ඒකයි කුතරම් තාක්ෂණයේ දියුණු වුණත් යන්ත්‍රවලට කිසිදාක කළමනාකරණය කළ නොහැකි එකම සම්පත මිනිස් මනස සහ හැඟීම් පමණක්ම වෙන්න පුළුවන් නේද? තොරතුරු මහමුහුතක අතරමං නොවි අපේ නැව නිවැරදි ඉලක්කයට මෙහෙයවන්න නම් අපිට මේ මානව සහ සංකල්පනාත්මක මාලිමාව අත්‍යවශ්‍යම වේවි. ඒක ඇත්තටම හැමෝම කල්පනා කරලා බලන්න ඕනේ දෙයක්.
ඉතින් ඒ ප්‍රබල ප්‍රශ්නයත් එක්කම අපි අදට මේ ගැඹුරු සාකච්ඡාව මෙතනින් නතර කරුණා. යලිත් දවසක තවත් මේ වගේම සිත් ගන්නාසුළු මාතෘකාවකින් හමු වෙමු.